ඔන්න අදත් මම මගේ බබාට උදේට දවල්ට රෑට මොනවද කෑමට හදලා දුන්නේ කියලා වීඩියෝ එකකින් අරගෙන ආවා. ඉතින් ගොඩක් අයගේ ප්‍රතිචාර තිබ්බ මට මේ වගේ වීඩියෝ ගේන්න කියලා. ඉතින් එහෙනම් බලමුකෝ අද මම මොනවද බබාට දුන්නේ කියලා. අද මම බබාගේ උදේ කෑම වේලට එකතු කරගත්තේ කව්පි. මම මේ කව්පි ටික ප්‍රෙෂර් කුකර් එකේ හොඳට තඹගත්තා. විනාඩි 15ක් වගේ යනකොට මේ වගේ හොඳට බෙරි වෙන්න කව්පි ටික තැම්බෙනවා. ඊට පස්සේ මේ විදිහට ෆුඩ් මෑෂ් එකකින් මේ වගේ කව්පි ටික හොඳට පොඩි කරගන්නවා. හොඳට පොඩි කරගත්ත කව්පි ටිකත් එක්ක මම කෙසෙල් ගෙඩි භාගයකුත් එකතු කරා. ඊට අමතරව යෝගට්ුත් මික්ස් කරා. ඊටත් පස්සේ වෙනදා වගේ මම බිත්තර කහ මදයකුත් එකතු කරා. ඔන්න මේක තමයි මගේ බබාගේ අද බ්‍රෙක්ෆාස්ට් එක. මගේ බබා යෝගට් රසට ආස හින්දා තමයි මම මේ යෝගට් එකතු කරලා කෑම දෙන්නේ. එතකොට එයා කෑම එක හරිම කැමැත්තෙන් කනවා. මේ විදිහට කවන වෙලාවට මික්ස් කරලා තමයි මම කවන්නේ. බිත්තර කහ මදේ ටික මුලින්ම කවා ගන්නවා. ඊට පස්සේ ඉතුරු ටික කවනවා. ඔන්න මේ විදිහට බබාගේ උදේ කෑම වේලන් මං කවා ගත්තා. ඊළඟට මම මේ හදාගන්නේ බබාගේ අමතර වේල. ඒ කියන්නේ උදේට කාලා පැය දෙකකින් පැය එකමාරකින් වගේ තමයි මම මේ වේල දෙන්නේ. ඉතින් අද මම දෙන්නේ මේ යෝගට් ඩ්‍රින්ක් එකක් එක්ක ස්ට්‍රෝබෙරිස්. ඩ්‍රින්ක් එක ඔක්කොම නම් දුන්නේ නෑ. ඩ්‍රින්ක් එකෙන් සාමාන්‍යයෙන් භාගයකට ටිකක් වැඩියෙන් වගේ තමයි බබාට මම දුන්නේ. මේ කායකේ එහෙට මෙහෙට පද්ද බොහොම අමාරුවෙන් තමයි මම ඒක බබාට පොවා ගත්තේ. ඊළඟට මම මේ හදාගන්නේ බබාගේ දවල් කෑම. ඉතින් මං අද පරිප්පු, ඒ වගේම සුදු කැකුළු හාල්, මුම් පරිප්පු කියන ಜಾති තුනම අද බත් එකට මික්ස් කරලා තියෙනවා. මම මේ ටික රෑලි වෙනකම් පෙඟෙන්න තිබ්බා. එතකොට හොඳට බෙරි වෙනකම් උයා ගන්න පුළුවන් අපිට. බත් එක ලිපේ තියලා මම මේ දැන් කිරි කොස් එකක් තමයි බබාට හදන්නේ. මම මේකට 3-5 ඊළඟට ගම්මිරිස් චුට්ටක්, මගේ බබා සැර කන්න තාම එච්චර කැමති නෑ හින්දා ගම්මිරිස් පොඩ්ඩක් දාගත්තා. ඊළඟට කහ මේ ටික දාලා කිරි කොස් ටික හොඳට අතගා ගන්නවා. තව ලුණුත් දාගන්න. බබාට අවුරුද්දට වැඩි නම් තමයි ලුණු දාගන්න ඕනේ. ඊළඟට මම මේ ගත්ත රම්පේ, සුදු ලුණු, ඒ වගේම රතු ලුණු, අබෑට ටිකක්, එන සාලැටයක්, කුරුදු පොත්තක්. ඉතින් මම මේ ටික තෙලට දාලා ඒ ටික පොඩ්ඩක් ටෙම්පරාදු වීගෙන එනකොට කොස් ටික එකතු කරනවා. ඊළඟට ටෙම්පරාදු වෙච්ච ටිකත් එක්ක කොස් ටිකත් හොඳට ටිකක් වෙලා මික්ස් කරගෙන මම මේකට පොල් කිරි තමයි මේ දාගන්නේ. පොල් කිරි දාලා මේක හොඳට කොස් ටික තැම්බෙනකන් උයා ගන්න තමයි දැන් තියෙන්නේ. කොස් එක හැදෙන අතරේ මම බබාගේ කෑම එකට අද එකතු කරන්න හාල් මැස්ස ටිකක් මේ විදිහට ගැඹුරු තෙලේ බැද ගන්නවා. ඊළඟට මම මේ බැදගත්ත හාල් මැස්ස ටික මේ විදිහට වංගේ ටික දාලා චූටියට හීනි වෙන්න කොටා ගන්නවා. ඔන්න මේ තියෙන්නේ කොටාගෙන ඉවරුනාට පස්සේ. ඊටත් පස්සේ මම බබාගේ කෑම එකට අද එකතු කරන්න මුකුණු වැන්න ටිකක් චූටියට කපා ගන්නවා. ඔන්න දැන් කිරිකොස් එක නම් හොඳට හැදිලා තියෙන්නේ. දැන් මම මේ කිරිකොස් ටික මේ විදිහට හැන්දෙන් පොඩ්ඩක් පොඩි කරගන්නවා. ඔන්න ඊළඟට මම අර බෙරි වෙන්න උයාගත්ත බත් එක කිරිකොස් එකත් එක්ක මික්ස් කරගන්නවා. ඉතින් බබා කන ප්‍රමාණයට බත් මික්ස් කරගන්න. ඉතින් ගොඩක් මික්ස් කරාම කොස් ටිකත් අපරාදනේ. ඒ හින්දා බබා කන ප්‍රමාණයට මෙතනදී බත් දාලා මික්ස් කරගන්න.
ඊට පස්සේ මම මුකුණු වැන්න කොළ ටිකයි හාල්මැස්ස කුඩු ටිකයි මේකට දාලා ආපහු මික්ස් කරගෙන තමයි බබාට දෙන්නේ. ඔන්න මේ තියෙන්නේ අද මගේ බබාගේ දවල් කෑම එක. අදත් මම බබාට දවල් කෑම වේලට වේල කවන අතරතුර දෙන්න මේ වගේ දොඩම් ගෙඩියක් මිරික ගන්නවා. ගෙඩියක් නෙමෙයි දොඩම් ගෙඩි භාගයක් මිරික ගන්නවා. ඔය පේනවනේ ඉතින් කවා ගන්න නම් හරිම අමාරුයි. එයාට හිතුනහම තමයි එයා කට අරින්නේ. දොඩම් එකට ආසේ හින්දා තව දොඩම් තියනවද කියලා තමයි මේ බලන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මම බබාගේ දවල් කෑම එකත් කවා ගත්තා. මේ විදිහට ටිකක් වෙලා සෙල්ලම් කර කර ඉඳලා බබා හවස පැයක් විතර නිදාගත්තා. නිදාගෙන හැරුණට පස්සේ මම බබාට මේ වගේ චීස් ක්‍රැකර් එකකුයි චීස් කෑල්ලකුයි තමයි දුන්නේ. ඒක කන්නත් එයා එච්චර කැමති වුණේ නෑ. ඊට පස්සේ මම ඒකත් හැන්දකින් හොඳට පොඩි කරලා උණු වතුර චුට්ටක් දාලා චීස් කෑල්ලයි බිස්කට් එකයි කවා ගත්තා. හැමදාම හවසට මේ කවි බණ අහන්න බබා ගොඩාක් ආසයි. දැන් අපි බබාගේ ඩිනර් එක හදාගමු. ඔන්න අද මං අරන් තිනවා තක්කාලි, ඒ වගේම අල, කැරට්, රතු ලූණු, සුදු ලූණු, ඒ වගේම නිවිති. ඊටත් පස්සේ මම අරන් තිනවා කුරක්කම් පිටි. ඔයාලට කැමති පිටි වර්ගයක් ගන්න පුළුවන්, සීරියල් වර්ගයක් ඕන දෙයක් මේකට ගන්න පුළුවන්. ඒ වගේම තව අපිට ඕනේ කරනවා බිත්තරයක්. ඔන්න දැන් මං තෙල් චුට්ටක් ලිපේ තියලා ඒකට රතු ලූණු, සුදු ලූණු එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික පොඩ්ඩක් හොඳට ටෙම්පරාදු කරගෙන ඒකට මම කැරට් ඒ වගේම අල ටිකත් එකතු කරගන්නවා. දැන් මම කැරට් ටිකයි අල ටිකයි මේ විදිහට හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ ඒකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ඒ වගේම ගම්මිරිස් ටිකකුත් මේ විදිහට දාගන්නවා. ඊළඟට මම මේ ටික තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා කැරට් ටිකයි අල ටිකයි හොඳට තම්බ ගන්නවා. කැරට් ටිකයි අල ටිකයි තැම්බුනට පස්සේ මම නිවිති ටිකයි තක්කාලි ටිකයි මේ විදිහට එකතු කර ගන්නවා. ඊළඟට මම කුරක්කම් පිටි සාමාන්‍යයෙන් මේස හැන්දක් විතර මේ වගේ වතුර ටිකක දිය කරගෙන අපි කලින් උයාගත්ත එළවලු ටිකට එකතු කර ගන්නවා. මෙන්න මේ විදිහට. මං ඒ ටික එකතු කරගත්තට පස්සේ ආපහු වතුර චූට්ටක් වෙන්න දාලා කුරක්කන් ටික තැම්බෙන්න විනාඩි 2ක් විතර මේක ආපහු ලිපෝන් කරලා ඇඳිගා ගන්නවා. කුරක්කන් එකතු කරගත්තට පස්සේ මේ වගේ ඔක්කොම එකට ඇලෙන ගානට වගේ තමයි හැදෙන්නේ. ඊළඟට මම මේකට අර බිත්තරේ එකතු කරගන්නවා. ඊටත් පස්සේ බිත්තරේ තැම්බෙනකන් සාමාන්‍යයෙන් තව විනාඩි 3ක් විතර අඩු ගින්දරේ මේ වගේ හොඳට මික්ස් කරගත්තාම ඇති. ඔන්න දැන් බබාගේ රෑ කෑම කුයාගෙන ඉවරයි. ඉතින් මේක ෆුඩ් මෑෂර් එකෙන් පොඩි කරලා දෙන්නත් පුළුවන්. මම නම් අද මේක බ්ලෙන්ඩර් කරලා තමයි බබාට දුන්නේ. මං කෑම එක ටිකක් කලින් හදාගත්ත හින්දා බබාට කන්න දෙන වෙලේ ආපහු මේ විදිහට පොඩ්ඩක් වෙලා රත් කරගත්තා.
මේ විදිහට බටර් ටිකකුත් දාලා මම බබාට මේ කෑම එක කවා ගත්තා. ඔන්න ඔය විදිහට තමයි අද දවසේ බබාගේ කෑම ටික මං හදලා දුන්නේ. එහෙනම් ආයි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.